මොකද පවුලක් තුලින් තමයි අංක 1 හොඳම සම්බන්ධතාවයක් ගොඩනගෙන්න ඕන. අවාසනාවකට අද වර්තමාන අපේ පවුල් පරිසරය ගත්තාම විශේෂයෙන් දැන් අපේ අම්මලා තාත්තලගේ ආදරය දරුවන්ට ලැබෙනවා හරි අඩුයි. ගෙයක් ඇතුලේ අපි දකිනවා ආදරය කරන්න ලැජ්ජයි. අම්මා තාත්තට ආදරෙන් කතා කරන්න ලැජ්ජයි. තාත්තා අම්මට ආදරෙන් කතා කරන්නේ නැහැ. දරුවා අම්මට ආදරෙන් කතා කරන්න ලැජ්ජයි. ආදරෙන් කතා කරන්න ලැජ්ජ අපේ ලංකාවේ පවුල් ඇතුලේ බලන්න පොඩි ප්‍රශ්නයක් එහා මෙහා වෙච්ච ගමන් අල්ලපු ගම් 7කට ඇහෙන්න කුණුහරුපෙන් කෑ ගහන්න කිසිම ලැජ්ජාවක් නැහැ. ආදරෙන් කතා කරන්න ලැජ්ජයි. ඒ නිසා අංක 1 පළවෙනි තැන පවුල තුල අපේ ලස්සන සම්බන්ධතාවයක් ගොඩනගෙන්නට ඕන. දැන් අපේ තාත්තලගේ ළඟ තියෙන ලොකු දුර්වලතාවයක් අපි දැකලා තියෙනවා මේ ගොඩාක් අපේ තාත්තලා අපි දන්නවා. ඉතින් උදේ පාන්දර ගෙදරින් එළියට යනවා. සමහර විට දරුවත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. දරුවත් එක්ක ගනුදෙනු කරන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ හවස ගෙදරට එන ගොඩාක් අපේ රටේ තාත්තලට අපි කතා කරන්න ඕන කාරණාව තමයි බාගෙට තමයි සිහි තියෙන්නේ. ඒ කියන්නේ සිහි නැහැ. හවස එන්නේ ගොඩක් තාත්තලා සිහි නැතුව ගෙදරට. ඉතින් සිහි නැතුව ගෙදරට එන තාත්තා කෙනෙක්ගේ ආදරය නිසි ආකාරයෙන් ඒ ගෙදර අම්මට ලැබෙන්නෙත් නැහැ. ඒ දරුවන්ට ලැබෙන්නෙත් නැහැ. එතුලින් වෙන භයානක පැත්ත තමයි තාත්තා කෙනෙක්ගේ ආදරේ නොලැබෙන දරුවෝ ඊට එහා පිරිමියෙක්ගේ ආදරේ අනිවාර්යයෙන්ම හොයනවානේ. ඉතින් ඒ නිසා තමයි අපේ මං හිතන්නේ මේ සමාජයේ සම්බන්ධතා ආශ්‍රයෙන් විශාල ප්‍රශ්න ඇති වෙන ප්‍රධාන හේතුවක් අම්මගෙන් තාත්තගෙන් නිවැරදි ආදරයක් ඒ දරුවන්ට නොලැබීම. නිසා මං මුල් කාරණාව යෝජනා කරනවා අපේ අම්මලට තාත්තලට ගෙවල් අතුරේ ආදරය කරන්න ලැජ්ජ වෙන්න එපා. එතනින් ලස්සන සම්බන්ධතාවයක් ගේ ඇතුළින්ම ගොඩනගා ගන්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා.